ආයිබෝන් පේසක හිතවතුනි දැන් මේ සෙනසුරු ග්‍රහයා මීන රාශියට එකතු වෙන තත්වයක් ගැන වීඩියෝ ඔයගොල්ලෝ ඕන තරම් බලලා ඇති. හුඟක් ජ්‍යොතිෂ මහත්තුරු මේ ගැන විග්‍රහයක් YouTube එකේ කරනවා මමත් දැක්කා. එහෙම දැකලා ඇති. මම මේ අවස්ථාවේ විශේෂ දෙයක් මේක ජ්‍යොතිෂයේ විශ්වාස කරන ශ්‍රී ලාංකීය විදේශ සියලු ජනතාව දැනගත යුතු විශේෂ දෙයක් ගැන මේ ග්‍රහ පිහිටීමත් එක්ක ඇති වෙන දෙයක් ගැන අද කවුරුත් ඒක හරියට කරනවා මම දැක්කේ නැති නිසා මට මේක කරන්න ඕනේ කියලා ඉල්ලීම් කීපයකුත් ආවා. ඒ නිසා මම අද මේ ග්‍රහ මාරුව පිළිබඳ විශේෂ කෝණයකින් විග්‍රහයක් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි හිතමු කේන්දරේ මේ චන්ද්‍රයා ගෙන් තමා හුඟා දුරට අපල නිර්මාණය වෙන්නේ. මේ චන්ද්‍රයා එක එක ස්ථානවල ඉන්න පුළුවන් එක එක්කනාගේ කේන්දරවල. ඒ ඉන්න ස්ථානවල හැටියට මේ ග්‍රහ පිහිටීම එහෙම නැත්නම් මේ ග්‍රහ මාරුව මීන රාශියට සෙනසුරු සම්ප්‍රාප්ත වීමත් සමගම ග්‍රහයෝ කීප දෙනෙක් මෙතෙන්ට එකතු වෙනවා. ඒ එකතු වීමෙන් බලයක් වැඩි වෙනවා. කාලසර්ප යෝගයක් පවා නිර්මාණය වෙනවා. මේක ඔබේ කේන්දරයට කොහොමද බලපාන්නේ කියන ලග්න 12ට බලපාන ආකාරය මම කියන්නේ පලාපල විස්තරයක් නෙවෙයි. විශේෂයෙන් මේකේ නරක පැත්ත දරුණු වෙන එක දරුණු නැති වෙන එක. ඒ කියන්නේ පලාපල විස්තරයක් නෙවෙයි. පලාපල විස්තරයක් මේ ග්‍රහ මාරුව සම්බන්ධව ඔබ ඕන තරම් මේ YouTube අවකාශයේ මේ වෙනකොට අහලා ඉන්නේ. මම මේ අවස්ථාවේදී සූදානම් වන්නේ මේ ග්‍රහ මාරුව සමග ඔබේ කේන්දරේ චන්ද්‍රයා ඉන්න ස්ථානය අනුව මේක දරුණු වෙන හැටි, පලාපල තත්ත්වයේ අඩු වෙන හැටි, අපල තත්ත්වයේ අඩු වෙන හැටි, නැත්නම් මේක දැනෙන්නේ නැති හැටි මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවකට තමයි මම අද මේ සූදානම් වන්නේ ඔබ සමග. එතකොට අපි හිතමු දැන් මේක මීන රාශියට ඇතුල් වෙනකොට මීන ලග්න කරුවන්ගේ යම් විදිහකින් 12 වෙනි කොටුවේ එහෙම නැත්නම් පළවෙනි කොටුවේ එහෙම නැත්නම් දෙවෙනි කොටුවේ එහෙම සෙනසුරා ඉන්නවා කියලා දැනගත්තොත් අන්න ඒක ඔබට ලග්න සෙනසුරු ඒ රාශියකට වගේම ජම්ම සෙනසුරු ඒ රාශියක දෙකට එකට යනවා. ඒක ඔන්න ඔය දෙකක් එකට වීම ටිකක් භයානක තත්වයක් ඒ කාලසර්ප යෝගයත් එක්ක. අන්න එවැනි අය විශේෂයෙන් මේ ගැන විශේෂ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මීන ලග්න කරුවෙකු 12 වෙනි කොටුවේ චන්ද්‍රයා ඉන්නවනම් ලග්නේ චන්ද්‍රයා ඉන්නවනම් දෙවෙනි කොටුවේ චන්ද්‍රයා ඉන්නවනම් ඇත්තටම ඔබට අවුරුදු 10ක විතර නරක කාලයකට පිවිසෙන්න වෙනවා කියන එක ඔබ කල්පනා කරලා ඒකට පිළියමක් දන්න කියන කෙනෙකුගෙන් කේන්දර පරීක්ෂා කරලා ඒකට පිළියමක් වශයෙන් උපදේශයක් ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේස ලග්න කරුවෝ මීන ළඟට මේසෙනේ. එතකොට මේ මේස ලග්න කරුවෙකුගේ ඇත්තටම යම් විදිහකින් චන්ද්‍රයා 12 වැන්නේ සිටිනවා නම් ලග්නේ සිටිනවා නම් දෙවැන්නේ සිටිනවා නම් ඒ අය දැනගන්න ඕන මට එක දිගටම ජම්ම සෙනසුරු ඒ රාශියක ලග්න සෙනසුරු ඒ රාශියක දෙකක් ලබනවා. මට අවුරුදු 10කට විතර එක දිගට මේ සෙනසුරු ඒ රාශියකේ බලපානවා. ඒතකොට මගේ අනිග්‍රහ පිහිටීමත් එක්ක මේක කොහොමද බලපාන්නේ මං මොනවා හරි උපදේශයක් ලබා ගන්න ඕනේ කියලා ඒක කරගන්න ඕන. මොකද ඒක මම මේ කියන්නේ මේ විදියට හිටන එක අන්තිම නරකයි කියලා කියන්නේ නරකයි. ඒකයි වෙන තැන් වල නෙමෙයි මේ තැන් වල ඉන්නවා නම් මීන ලග්න කරුවෙකුගේ නෙමෙයි මේස ලග්න කරුවෙකුගේ 12 වැන්නේ එකේ දෙකේ චන්ද්‍රයා ඉන්නවා නම් ටිකක් ඒගොල්ලෝ සූදානමක් ඇතුව ඉන්න ඕනේ කියන එකයි කියන්නේ. ඒ වගේම උසඹ ලග්න කරුවෙකුගේ 12 වැන්නේ චන්ද්‍රයා ඉන්නවා නම් එහෙම නැත්නම් 11 වැන්නේ චන්ද්‍රයා ඉන්නවා නම්
10 චන්ද්‍රයා ඉන්නවා නම් විශේෂයෙන් මේ ගැන උසඹ ලග්නකරුවෝ හිතන්න ඕන. මටත් අවුරුදු 10ක විතර සෙනසුරු ඒරාෂ්ටකයක් එනවා. සමහර වෙලාවට 7මාරක සෙනසුරු මේ ඒරාෂ්ටකය දෙකක් එකට වෙලා ඉන්නේ. චන්ද්‍රයාගෙන් තමයි මේ දෙක එකට කරන්නේ. එතකොට ඒක ටිකක් සැර වැඩි කියලා කියනවනේ. ඒ නිසා ටිකක් මේ ගැන ඕකේ භයානකකම අඬුළු හුඬු එක වෙන තව කෝණ වලින් බලලා විස්තර කරලා දෙන්න පුළුවන්. ඒගොල්ලෝ කේන්ද්‍ර පරීක්ෂා කිරීමක් කරගත්තොත් හොඳයි. විශේෂයෙන් චන්ද්‍රයා එතන ඉන්න අය කේන්ද්‍ර පරීක්ෂා කිරීමකට අති විශේෂයි කියන එක තමයි එතන විග්‍රහයක් කරලා දෙන්නේ. එතකොට මිථුන ලග්නකරුවෝ විශේෂයෙන් මේ මිථුන ලග්නකරුවෝ ගේ 9 10 11 චන්ද්‍රයා ඉන්නවා නම් ඔබ මිථුන ලග්නකරුවෙක් නම් ඔබේ 9 10 11 වෙනි කොටුවේ චන්ද්‍රයා ඉන්නවා නම් ඔබත් මේ ගැන ඊටාම සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ චන්ද්‍රයා සමහරුන්ගේ උපතේ මේ උසඹ ලග්නේ අංශක 3ක 2ක අංශකයක හිටියොත් අති උච්චයි. ඒක උච්ච බලයේ හුඟක් හොඳයිලු. ධන නිධානයක්ලු. එහෙම කෙනෙක්ගේ ඉන්නවා නම් පෙර පින් තියනවලු. උසඹ ලග්නෙම චන්ද්‍රයා ඉන්නවා නම් අංශක 3ක චන්ද්‍රයා ඉන්නවා නම්. නමුත් චන්ද්‍රයා ඒකට බලවත්නේ. ඒකේ තේරෙන්නේ බලවත්නේ. ඒ බලවත් වූ චන්ද්‍රයා ළඟට මෙහෙම සෙනසුරු තව කට්ටියකුත් එක්කම පිවිසීම ගැනම ටිකක් විමසන්න ඕනේ. චන්ද්‍රයා කොහොම හිටියත් ඔබ ටිකක් උසඹ ලග්නකරුවෙක් නම් මේ ගැන හොඳටම ටිකක් නෙවෙයි සැලකිලිමත් වෙන්න ඕනේ කියලයි මම කියන්නේ. විශේෂයෙන්ම මිථුන ලග්නකරුවෙකුගේ චන්ද්‍රයා ඉන්න හොඳ නෑ 9 10 11. මිථුන ලග්නකරුවෙකුගේ චන්ද්‍රයා 9 10 11 කියන කොටු වල චන්ද්‍රයා ඉන්නවා නම් ඇත්තටම ඒ චන්ද්‍රයා ඉන්න තත්වය අනුව ඔබ ඊටාම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔබට නිතරම ඒ රාෂ්ටක දෙකක් යනවා. ලග්නේ ඒ රාෂ්ටකයක් යන්න පුළුවන්, ජම්ම ඒ රාෂ්ටකයක් යන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම කටක ලග්නකරුවෙකු කටක ලග්නකරුවෝ කියන්නේ දීර්ඝ කාලයක් දැන් දුක් විඳලා තියෙන්නේ. හුඟා සමහරුන්ට හුඟා කරදර වෙලා තියෙනවා. දේපොළ නැති වෙලා තියෙනවා. නන්නත්තර වෙලා තියෙන්නේ. දැන් එහෙම කෙනෙකුගෙත් අපි හිතමුකෝ කටක ලග්නකරුවෙකුගේ 8 ඉන්නවා චන්ද්‍රයා, 9 ඉන්නවා චන්ද්‍රයා, 10 ඉන්නවා චන්ද්‍රයා. වැරදිලාවත් මෙහෙම චන්ද්‍රයා පරීක්ෂා කරලා ඔබටම මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එහෙම ඉන්නවා නම් ඔබ විඳපු දුක් වලට තවත් අවුරුදු 5ක 6ක දුකක් එකතු වෙනවා. එකයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා මේ ගැන ඊටාම සැලකිලිමත් වෙලා පිළියම පවා කරගන්න ඕන කටක ලග්නකරුවෝ. ඉතින් ඒකට උපදේශනයක් ඒ දන්න කියන කෙනෙකුගෙන් හරියට ලබා ගන්න කියලා මං ඉල්ලීමක් කරනවා. විශේෂයෙන් මේ සිංහ ලග්නකරුවෝ ගැන පහුගිය වකවානුවේ මං ගොඩක් කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ විශේෂ මේ ලග්නයක් මේක. මේ ලග්නේදී එන්නේ ඔය 8 වෙන්නට තමයි එකතු වෙන්නේ. 8 වෙන්න කියන්නේ සිංහ ලග්නේ 8 වෙන්න කියන්නේ ඇත්තටම ඒක මරණය, ලෙඩ දුක් මේවා ගැන තියෙන ස්ථානය. යම් කෙනෙකුගේ ඔය සිංහ ලග්නේ 8 වෙන්නේ චන්ද්‍රයා ඉන්නවා නම් ඇත්තටම 7 චන්ද්‍රයා ඉන්නවා නම් විශේෂයෙන් 9 චන්ද්‍රයා ඉන්නවා නම් 7 8 9 සිංහ ලග්නකරුවෙකුගේ මේ 7 8 9 චන්ද්‍රයා ඉන්නවා නම් මේ ගැන නම් අනික් ඔක්කොටම වැඩිය විශේෂයෙන් ඕක තමයි භයානකම තැන සිංහ ලග්නකරුවන්ගේ. විශේෂයෙන් අපි හිතමු වයස 60ට වැඩි නම් ඒගොල්ලෝ තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන කල්ැතුව පිළියමක් කරන්න ඕන. මේ දැන් සමහර තර්ක කරනවා ඔය ග්‍රහ අපල කියන්නේ පෙර කර්මය. ඒ පෙර කර්මයට සිද්ධ වෙන ඒවා ඕගොල්ලන්ට පුළුවන් ද ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් කරලා නවත්තන්න කියලා. මොකද බැරි. නවත්තන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වලු එක්තරා පුද්ගලයෙක් එයා තැන් තැන් වල ගිහිල්ලා තියෙනවා විශේෂඥයෝ ළඟට, ජ්‍යොතිෂ්‍යවේදියෝ ළඟට. මම අහවල් කාලේ වෙනකොට අකුණක් ගහලා මැරෙනවා කියලා
මගේ ජ්‍යොතිෂයේ තියෙනවා. මගේ කේන්දරේ තියෙනවා. මේක නැති කරගන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ. ඒක නැති කරගන්න බෑ අනිවාර්යෙන් උඹ මැරෙනවා කියලා හැම තැනම කියනවලු. තව එක්කෙනෙක් කිව්වලු ඔන්න ඔය තව ඔන්න අර පැත්තේ ඉන්නවා ගෞතම කියලා ඉසිවරේ. අන්න එයා ඕවට පිළියම් කරනවා. ගිහිල්ලා හම්බ වෙන්න අන්න එයා ඕකට පිළියමක් කරලා දෙයි. ඊට පස්සේ ආවලු. ඇවිල්ලා මේ දැන් මේ ගෞතම ඉසිවරයා ළඟට ඇවිල්ලා කියනවලු විස්තරය කිව්වලු මට මෙහෙම දෙයක් වෙලා තියෙනවා මගේ කේන්දරේ තියෙනවා අහවල් දවසේ මට අකුණක් ගහලා මැරෙනවා මේක වෙනවද? ඔව් වෙනවා. ඕක නවත්ත ගන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරවලු නවත්ත ගන්න පුළුවන්. මං පිළියමක් කියන්නම් ඒ පිළියම කරොත් ඕක වෙන්නේ නැහැ කියලා. ඕකෙන් බේරෙනවා ඔයා කිව්වලු. මොකද්ද ඔබ වහන්සේ මට දෙන පිළියම? අන්න අර ගල උඩට ගිහිල්ලා වාඩි වෙලා හිටපන්. ඒ වෙලාවේ අන්න එහෙම ඉන්නකොට ඔය අකුණ ඔය වදිනවා කියන දවසේ භාවනාවක් කරන්න තියෙනවා. මොකක්ද ඒක? සත්‍යග්‍රහයක්. ඒ සත්‍යග්‍රහ කියලා ඔය දනුත් කට්ටිය කරන්නේ. මොකක්ද සත්‍යග්‍රහය? මං වටේට ඉන්න සියලුම සත්‍යෝ කිසි කෙනෙකුට හිංසා නොවි අර ගලේ කුරා කූඹියෝ මේ ගස්වල කුරුල්ලෝ නොයෙකුත් සත්තු ඉන්නවනේ. ඒ සත්තුන්ද කරුණාව මෛත්‍රිය පාණ්ඩ කිව්වලු හිතෙන් ඒ අයට කිසිම කරදරයක් නොවි මේ හෙනය මේ අකුණ මට විතරක් වදින්න ඕන මේකෙන් මම මිය ගියාට කමක් නැහැ කියලා කරුණාවක් සත්‍යග්‍රහයක් කරන්න කිව්වලු අර සත්තුන්ට කරදරයක් නොවේ කියලා. දැන් මේක මේ උපදේශය වෙන උපදේශයක් ලැබුණෙම නැහනේ. මේකම අරගෙන ගිහිල්ලා අන්න එයා ඔය කියන දවසට ගිහිල්ලා ඒ පෙන්නපු ගල උඩට ගිහිල්ලා භාවනාවක් කරාලු සත්‍යග්‍රහයක් කරාලු. දැන් මේ මරණ බයත් එක්ක ඉතින් ඕන දෙයක් කරනවානේ. අර බුදුරජාණන් වහන්සේගේ උපදේශ අනුව. එතකොට ඇත්තටම වලාකුළු ඇවිදිලා විශාල මේඝ වර්ෂාවක් ඇවිල්ලා අකුණු පුපුරන්න පටන් ගත්තලු හතර වටේ. එතකොට මෙයාට වැදෙන්නේ නැතුව ඒ ළඟටම වැදිලා මෙයා බේරුණාලු මොකොත් උන්නේ නැතුළු. පස්සේ නැගිටලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඒකට ස්තුති කරපු කතන්දරයක් ජනප්‍රවාදයේ තියෙනවා. එතකොට මම පොතක නම් දැකලා නැහැ. එතකොට මේ ජනප්‍රවාදයේ මේවා එනේවා ඉතින් අපි දන්නේ සත්‍ය වෙන්න පුළුවන්. ජනප්‍රවාදයේ එන්නෙම සත්‍ය දෙයක් නේ. උතෙන්ට කතන්දරය යදෙන්නේ. එතකොට ඒක පිළියමක් කියලා විද්‍යාත්මකව අපිට ජ්‍යොතිෂ්‍යවේදියෝ වශයෙන් පිළිගන්න පුළුවන්. ඒක ඒවා පිළියම්. ඒවා ඔය යන්ත්‍ර බලයටත් වැඩිය හොඳ පිළියම් කියලා බුදුරජාණන් වහන්සේ ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් පෙන්නලා තියෙන්නේ අපල වලට පිළියම. ජීවත් වෙන විදිය. ඉතින් මම දැන් ඔය කිව්වේ ඒ සිංහ ලග්න කරුවන්ට ගැන තමයි ඒ 7 8. ඒතර කන්‍යා ලග්න කරුවන්ට 7 වෙන්නට එනවා කියලානේ මම කිව්වේ. ඔය කන්‍යා ලග්නේ 6 7 8 චන්ද්‍රයා ඉන්නවා නම් කන්‍යා ලග්න කරුවොත් ඊටාම ප්‍රවේශම් වෙන්න ඕන. නිතරම මම මේ කියන්නේ ඒ රාශික දෙකක් එකට වීම සම්බන්ධව විස්තරයක් මේ දෙන්නේ. එතකොට ඒ කන්‍යා ලග්න කරුවෝ ඒ විදිහට ප්‍රවේශම් වෙන්න ඕන. ඒතර කන්‍යා ළඟට තුලා ලග්නේනේ. ඒතර මේ තුලා ලග්න කරුවෝ විශේෂයෙන්ම පස්වැන්න දැන් ඕගොල්ලන්ගේ තුලා ලග්නේ 6 වෙනිදාට මේ ග්‍රහයෝ සෙට් එක එකතු වෙන්නේ ඔය කියන දවසේ මාර්තු මාසයේ 30 වෙනිදාට. එතකොට ඒගොල්ලෝ විශේෂයෙන් පස්වැන්නේ චන්ද්‍රයා ඉන්නවා නම් 6 වෙන්නේ චන්ද්‍රයා ඉන්නවා නම් 7 වෙන්නේ චන්ද්‍රයා ඉන්නවා නම් ඊටාම ප්‍රවේශම් වෙන්න ඕන. මොකද ඒ ලග්න ටිකට අපල ඒ කොටු වල යනකොට ජම්මසෙනසුරු ඒ රාෂ්ට්‍රයේ ගමන් කිරීමක් සිද්ධ වෙනවා. විශේෂයෙන් උච්චික ලග්නේ ලග්න කරුවන්ගේ පස්වෙනි කොටුවට මේ ග්‍රහ පීඨීම එකතු වෙන්නේ. ලග්නේ උච්චික නම් පස්වෙනි කොටුවට. මේ පස්වෙනි කොටුවේට මේගොල්ලෝ එකතු වුණොත් විශේෂයෙන්ම ඔය උච්චික ලග්න කරුවන්ගේ 4 වෙනි කොටුවේ චන්ද්‍රයා ඉන්නවා නම් 5 වෙනි කොටුවේ චන්ද්‍රයා ඉන්නවා නම් 6 වෙනි කොටුවේ චන්ද්‍රයා ඉන්නවා නම් ඒගොල්ලෝ විශේෂ කේන්ද්‍ර පරීක්ෂා කිරීමකට යන්න ඕන. ඔබට ජම්මසෙනසුරු ඒ රාෂ්ට්‍රයක් අනිවාර්යෙන් එනවා. ඒක ටිකක් කරදර සහිතයි කියන එක තමයි ඒකෙන් පෙන්වන්නේ. විශේෂයෙන්ම ධනු ලග්න කරුවෝ ඒගොල්ලොන්ගේ 3 වෙන්නේ 4 වෙන්නේ 5 වෙන්නේ චන්ද්‍රයා ඉන්නවා නම් මේ ධනු ලග්න කරුවෝ ටිකක්
පරිස්සම් වෙන්න ඕන. මේක ඒ රාෂ්ටක අපල කාලේ ටිකක් ජම්මසෙනසුරු ඒ රාෂ්ටකය ඒගොල්ලන්ට ටිකක් දරුණු විදියට බලපානවා. දැන් ඕක උඟා දුරට මේස ලග්න කරුවෝයි සිංහ ලග්න කරුවෝනේ කියන්නේ අපිට මේක මේ ඒගොල්ලෝ ඒ දෙන්නට කරදරයි කියලානේ කියන්නේ මේ මේස ලග්න සිංහ ලග්න. නමුත් ඒ විතරක් නෙවෙයි මේ හැම ලග්න කරුවෙකුම මේ චන්ද්‍රයා ඉන්න ස්ථානය අනුව පලාපලවල ලොකු අති දැවැන්ත වෙනසක් සිද්ධ වෙනවා. ඒකයි කියන්නේ. එතකොට මකර ලග්න කරුවොන්ට දැන් ධනු ලග්න කරුවට මං කිව්වේ 3 4 5. එතකොට මකර ලග්න කරුවෝ දෙවෙනි කොටුවේ, තුන්වෙනි කොටුවේ, හතරවෙනි කොටුවේ ඔබේ ඉන්නවා නම් චන්ද්‍රයා ඔබට මේ රාෂ්ටක දෙකම එකට බලපෑමක් වෙනවා. ඒ නිසා ඔබත් මේ ගැන ඊටාම සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම කුම්භ ලග්න කරුවෝ විශේෂයෙන් දැන් කුම්භ ලග්න කරුවොත් ওই චන්ද්‍රය හැම ඔය 12 ලග්නේ එහෙම ඉන්නවා නම් දෙවැන්නේ චන්ද්‍රය ඉන්නවා නම් දැන් හොඳට පරිප්පු කාලානේ ඉන්නේ. ඒක පොඩි පරිප්පුවක් නෙවෙයි කාලා ඉන්නේ කුම්භ ලග්න කරුවෝ. ඒගොල්ලෝ විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන කාලයක් දැන් දුක් විඳලා ඉන්නේ කුම්භ ලග්න කරුවෝ. ඒ කුම්භ ලග්න කරුවන්ගේ පළවෙනි කොටුවේ අංක 1 කොටුවේ චන්ද්‍රයා ඉන්නවද කියලා බලන්න. දෙවෙනි කොටුවේ චන්ද්‍රයා ඉන්නවද කියලා බලන්න. තුන්වෙනි කොටුවේ චන්ද්‍රයා ඉන්නවද කියලා බලන්න. එහෙම ඉන්නවා නම් ඔබට දීර්ඝ කාලීනව ආයෙත් එනවා මේක තව අවුරුදු ගාණක් වැඩිපුර එනවා. එම නිසා තව අවුරුදු 2කමාරක් වැඩි වෙනවා ඔබේ අපල කාලේ. ඔහොම ඉන්නවනම් ඔය ඉන්න තැන අනුව ටිකක් පරීක්ෂා කරලා බලලා ඒ කුම්භ ලග්න කරුවෝ තමන්ට පිළියමක් පවා කරගන්න ඕනේ. දැන් මේ කාලේ අවුරුදු 5ක ඒ රාෂ්ටකයක් ගත කරලා ඉන්න කුම්භ ලග්න කරුවෝ ඔය මේ ගහ පිහිටීම එනකොටත් ඒ රාෂ්ටකේ ගත කරලා ඉන්නේ. එතකොට මීන ලග්නෙට සෙනසුරා යනවා කියන්නේ ඔබේ 1 2 3 තැන්වල චන්ද්‍රයා ඉන්නවා කියන්නේ ඔබට සෑහෙන කරදරයක් විඳින්න වෙනවා. මම මේ කිව්වේ ඒ ස්ථානවල කේන්ද්‍රවල තම තමන්ගේ චන්ද්‍රයා සිටීම අනුව මේ පලාපල වෙනසක් වෙනවා. වෙනසක් කියන්නේ මං කිව්වේ මේවා ගැන පිළියම්. ඔතන ওই චන්ද්‍රයා ඉන්න අයට තමයි වැඩියෙන් තියෙන්නේ. අනික සමහර විට අපි හිතමු සෙනසුරා ඔබේ නීච වෙලා ඉන්නවා. චන්ද්‍රයා ඔබේ කේන්ද්‍රය බලන්න නීචද කියලා. නීච වෙලා ඉන්නවා නම් ඒ දුකට අධිපති සෙනසුරු නීච නම් එතකොට නිතරම ග්‍රහාපලයක් ගෙන දෙන මේ චන්ද්‍රයා සෙනසුරාගේ කිට්ටුවේ ඉන්නකොට ග්‍රහාපලයක් ගෙන දෙන මේ චන්ද්‍රයා නීච වෙලා ඉන්නවා නම් ඔබට ඇත්තටම මේ වගේ ඉච්චර ලොකු කරදර හිටින්නේ නැහැ. බැරි වෙලාවත් චන්ද්‍රයා උච්ච වෙලා ඉන්නවා නම් ඔය උච්ච කිව්වට බෑ. මුල් අංශක 3 තමයි උච්ච වෙන්නේ. සෝෂේත්‍රයි. නමුත් එතන චන්ද්‍රයා බලවත්. එහෙම බලවත් වෙන්නවා නම් අපි බලන්න ඕන මේ අපල තත්ත්වෙත් ටිකක් බලවත් වෙනවා. ඒවා එවැනි ග්‍රහ පීඨීන් මම දැකලා තියෙනවා. එම නිසා මට ලැබිච්ච ওই කේන්දරවල ඇත්තටම කේන්දරේ බලනකොටම අපිට ඒ අපේක්ෂකයව කේන්දකරු නිකන් මැවිලා වගේ පේනවා. ඕම මැවිලා පේනවා. කේන්දර පරීක්ෂා කරනකොට. ඒ අනුවනේ අපි ඔක කියන්නේ. ඉතින් ඒ නිසා මේ ගැන අද මේ කරන වීඩියෝ එකෙන් යම් අදහසක් අරගෙන ඔබ යම් උදව්වක් එකෙන් බලාගෙන යම් තමන්ගේ බුද්ධිය පිළිබඳව කල්පනා කිරීමක් කරලා මේ ගැන සැලකිලිමත් වෙලා ජීවිතේ සාර්ථක කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා, බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම ආයුබෝවන්. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා අවසාන වශයෙන් අපේ මේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරලා අපට සහයෝගයක් දුන්නොත් තමයි අපිට වැඩි වැඩියෙන් සේවය කරන්න පුළුවන්. ඉතින් මං ඉල්ලීමක් කරනවා අලුතෙන් බලන අය සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දුන්නොත් ඊටාම අගය කරලා සලකනවා. බොහොම ස්තුතියි.